මම අද ඔයාලට පෙන්නන්නේ මට තේරෙන වයසින් ඉඳන් දැකපු හීනයක් කිව්වොත් හරි. මට තේරෙන වයසින් ඉඳන් මම දැකපු එකම හීනේ තමයි මේ වගේ ලස්සන ගෙදරක ජීවත් වෙන එක. ඉතින් මම ඒ වෙනුවෙන් පුදුමාකාර විදිහට මහන්සි වුණා. කොහොම හරි මං ජොබ් එකක් කරලා ඒකෙන් හම්බ කරගත්තු සල්ලි මං එකතු කරා ගෙයක් හදාගන්න. මෙන්න මේ වගේ ලස්සන ගෙයක ඉන්න තමයි මං ගොඩක්ම කැමති වුණේ. ඒ වගේම මගේ අම්මයි තාත්තයි මගේ සහෝදරයෝයි මේ වගේ ලස්සන ගෙයක තියන්න මට පුදුමාකාර ලොකු ආසාවක් තිබුණා. ඉතින් මට මාරම සතුටුයි මම මේ දේ කොහොම හරි කළා. මට මේ දේ කරගන්න මගේ හීනය හැබෑ කරගන්න මගේ පවුලේ අය මං වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මගේ මල්ලි මම දකින්නේ යා මං වෙනුවෙන් ඉපදුන මටම උදව් කරන්න ඉපදුන යෝධ පැටියෙක් විදිහට. මොකද මං එහෙම කිව්වේ නැත්තම් මං හරි අසාධාරණයි. යා මං වෙනුවෙන් මම මේ ගේ හදද්දී දිවා රෑ නොබලා රෑ නිදි මරාගෙන පුදුම කැපවීමකින් එයා මට උදව් කළේ. වගේම අම්මත් තාත්තත් නංගිලත් ඒ හැමෝම මට පුදුමාකාර විදිහට උදව් කළා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ හීනේ හැබෑ කරගන්න මගෙත් එක්ක හැම වෙලාවෙම හැම මොහොතකම හිටියට මං අනිවාර්යෙන් මතක් කරන්න ඕන මගේ හොඳම යාළුවාවත්. එයාත් මට ගොඩාක් උදව් කළා මේ දේවල් කරගන්න. ඉතින් එයා මට ලොකු පහසුවක් වුණා මගේ වැඩවලදී. ඉතින් ඔයාටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩක් පිං මගෙත් එක්ක හැම දෙයකම හිටියට. ඉතින් මට මේකේ හදලා ඉවර කරන්න මාස 3ක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. ඇත්තටම අපිටත් හිතා ගන්න අමාරුයි කොහොමද එහෙම කළේ කියලා. ඉතින් මට හිතුණා මම මේකේ හදපු විදිහ, ගේ ටයිල් ගත්ත විදිහ, බ්ලොක් ගල් ගත්ත විදිහ, සිමෙන්ති ගත්ත විදිහ ඒ හැමදේම කරන්න මම කළේ මොනවද? මම මේ දේවල් මැනේජ් කරගත්තේ කොහොමද? මේ වැඩ ටික මම කරගත්තේ කොහොමද කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම හිතුවා එතකොට ගෙයක් හදන්න ඉන්න කෙනෙකුට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද මම පුදුමාකාර විදිහට කළමනාකරණය කරලා තමයි මේ ගේ හැදුවේ. මම ඔයාලට මේ විස්තර ටික සැරින් සැරේට අරගෙන එනවා. ඉතින් ගෙයක් හදාගන්න ඉන්න හැමෝටම මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයත් ගෙයක් හදන්න ඉන්න කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉහින් එන්නම් පරිස්සමින් සතුටින් ඉන්න.